ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් කියන්නේ හිටපු මල්ලවපොර කීඩෙකෙකු වන ඇන්ටර් ජයන්ට් ගෞරවයක් ලෙස WWE ආයතන විසින් පවත්වන තරගයකි. තරගයේ වැඩි විස්තර කතා කිරීමට පෙර ඇන්ටර් ජයන්ට් ගැන කෙටි හැඳින්වීමක් කරන්න. ප්‍රංශ වෘත්තීය මල්ලවපොර කීඩෙකෙකු වන මොහු වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ WWF නම් ඇමරිකානු මල්ලවපොර ප්‍රවර්ධනය හරහාය. අඩි 7කට වැඩි උසින් සහ රාත්තල් 500කින් බර මොහු වර්ෂ 1973 සිට වර්ෂ 1991 දක්වා ආයතනයත් සමග කටයුතු කර තිබෙනවා. මොහු සහභාගී වූ බැටර් රොයල් තරඟ විශාල ප්‍රමාණයක් ජයග්‍රහණය කිරීම හේතුවෙන් The King of the Battle Royal කියන නමින්ද මොහු හඳුන්වනු ලබනවා. The Princess Bride චිත්‍රපටයද මොහු රංගනයෙන් දායක වී තිබෙනවා. ඒ වගේම රෙස්ලින් රසිකයින් මොහුව හැඳින්වුවේ සැබෑ ජීවිතයේදී හමුවන විශාල යෝධයෙකු ලෙසයි. 1993 දී ඇන්ඩ්‍රේගේ මිය යාමෙන් පසුව WWE ආයතනයේ රෙස්ලර් කෙනෙකුට පුදනු ලබන ඉහළම ගෞරව සම්මානය වන WWE Hall of Fame යන ගෞරව සම්මානයද මොහුට හිමි වනවා. ඒ වගේම Hall of Fame ගෞරව සම්මානය ලැබූ පළමු රෙස්ලර් වන්නේද ඇන්ඩ්‍රේ ජයන්ට් යන මෙම වීරයයි. ඉතින් මේ හේතු මුල් කරගෙනයි ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් තරගය කියන මෙම තරගය පැවැත්වීමට WWE ආයතන තීරණය කරන්නේ. දැන් නැවතත් අපි අද අපේ වීඩියෝයේ මාතෘකාව වන ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් කියන මාතෘකාවට එමු. මෙම තරගය පිළිබඳව මුල්වරට නිවේදනය කළේ 2014 වර්ෂයේ මාර්තු මාස 10 වන දින පැවති රෝ එපිසෝඩ් එකේදීය. ඒ 2014 රෙස්ලමේනියා ට්‍රිපල් එක්ස් සත්කාරක රෙස්ලර් ලෙස නම් කර තිබූ WWE ලේයන් කෙනෙක් වන හල්ක් හෝගන් විසිනි. එහිදී හල්ක් හෝගන් සඳහන් කළේ ඇන්ඩ්‍රගේ උරුමයට ගෞරවයක් කරන පිණිස මෙම බැටර් රොයල් තරගය WWE දී ආරම්භ කරන බවයි. ඒ වගේම මෙම බැටර් රොයල් තරගයේ ජයග්‍රහණය කරන පුද්ගලයාට ඇන්ඩ්‍රගේ ස්වරූපයෙන් සාදන ලද කුසලානයද හිමි වන බව. ඒ අනුව පළමු ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් තරගය 2014 වර්ෂයේදී නිව් ඔර්ලියන්ස් වල මර්සිඩීස් බෙන්ස් සුපර්ඩෝම් හිදී පවත්වනු ලැබූ වෙස්සමේනියා ට්‍රිපල් එක්ස් තුලදී පවත්වනු ලබනවා. මෙම තරගයේදී 1987 වර්ෂයේදී WWF ආයතන මගින් පැවැත් වූ තුන්වන රෙසල්මේනියා පේ-පර්-විව් එකේදී හල්ක් හෝගන් ඇන්ඩ්‍රට බොඩි ස්ලෑම් එකක් ඉදිරිපත් කර සුප්‍රසිද්ධ අවස්ථාව අනුකරණය කරමින් සෙසාරෝ බිග් ෂෝව බොඩි ස්ලෑම් එකක් මගින් රින් එකෙන් ඉවත් කරමින් මෙම සමාරම්භක තරගය ජය ගැනීමට සමත් වෙනවා. ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් වාර්ෂික දෙවන තරගය පැවැත්වුවේ 2015 වර්ෂයේදී කැලිෆෝනියාහි තිබෙන ලෙවිස් ස්ටේඩියම් එකේදී පැවැත් වූ රෙසල්මේනියා 31 තුලදීය. ඒ රෙසල්මේනියා පේ-පර්-විව් එකේ කික් ඔෆ් ප්‍රදර්ශනයේ කොටසක් ලෙස රෙස්ලින් රසිකින් ඇන්ඩ්‍රේගේ පුත්‍රයා ලෙස හැඳින්වූ බිග් ෂෝට හැකියාව ලැබෙනවා ඩැමියන් මිස්ඩෝව රින් එකෙන් ඉවත් කරමින් මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට. ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් තුන්වන තරගය පැවැත්වුවේ 2016 වර්ෂයේදී ටෙක්සාස් වල තිබෙන ඇට්ලැන්ටි ස්ටේඩියම් එකේදී පැවැත් වූ රෙසල්මේනියා 32 තුලදීය. මෙතෙක් පැවති ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් තරගවලට සහභාගී වූයේ වෘත්තීය මල්ලවපොර කීඩකින් පමණක් වූ අතර නමුත් 2016 වර්ෂයේදී සුප්‍රසිද්ධ පුද්ගලයින්ද මෙම තරගයට ඇතුළත් කර තිබුණා. ඒ අනුව හිටපු ජාතික පැසිපන්දු සංගමයේ ක්‍රීඩක ශැකීල් ඕනීල්ද මෙම තරගයට සහභාගී වුණා. අවසානයේදී බැරන් කොබින් විසින් කේන රින් එකෙන් ඉවතට දමා මෙම තරගයේ ජයග්‍රහණය කළේ. ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් හතරවන තරගය පැවැත්වුවේ 2017 වර්ෂයේදී ෆ්ලොරිඩාහි තිබෙන කැම්පින් වර්ල්ඩ් ස්ටේඩියම් එකේදී පැවැත් වූ රෙසල්මේනියා 33 වලදීය. මෙම තරගයේදී සිදු වූ සුවිශේෂී සිදුවීමක් වන්නේ මෙම තරගයට සහභාගී නොවුනත් ජාතික පාපන්දු ලීග් ක්‍රීඩක රොබ් ගෝන්ස්කෝස්කි ඔහුගේ සැබෑ ජීවිතයේ මිතුරා වූ මෝජෝ රෝලි වෙනුවෙන් පෙනී සිටි නිසා එම සහායත් සමග මෝජෝ රෝලිට හැකියාව ලැබෙනවා ජින්ටර් මහල රින් එකෙන් ඉවත් කර මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට. ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් පස්වන තරගය 2018 වර්ෂයේදී නිව් ඔර්ලියන්ස් වල තිබෙන මර්සිඩීස් බෙන්ස් සුපර්ඩෝම් හිදී පැවැත් වූ රෙසල්මේනියා 34 වලදී පවත්වනු ලැබුවා. මේදී සිදු වූ විශේෂ සිදුවීම වන්නේ මැට් හාඩි වෙනුවෙන් බ්‍රේ වයිට්ගේ පෙනී සිටීමයි. එම සහායත් සමග මැට් හාඩිට හැකියාව ලැබෙනවා බැරන් කොබී වන රින් එකෙන් ඉවත් කර මෙම තරගයේ ජයග්‍රහණය කිරීමට. ඇන්ටර් ජයන්ට් මෙමරියල් බැටර් රොයල් වාර්ෂික 6 වන තරගය පැවැත්වුවේ 2019 වර්ෂයේදී නිව් ජර්සිහි තිබෙන මෙට් ලයිෆ් ස්ටේඩියම් හිදී පැවැත් වූ රෙසල්මේනියා 35 තුලදීය. ඒ කික් ඔෆ් සංදර්ශනයේ කොටසක් ලෙසය. මෙම බැටර් රොයල් තරගයේ සිදු වූ විශේෂත්වය වන්නේ කීර්තිමත් පුද්ගලයන් දෙදෙනෙක් මෙම තරගයට සහභාගී කරවීමට WWE ආයතනය විසින් කතාවස්තුවක් නිර්මාණය කර තිබීමයි. ඒ අනුව රෙසල්මේනියා 35 පේ-පර්-විව් එකට පෙර පැවති රෝ එපිසෝඩ් එකට විකට නළුවන් දෙදෙනෙකු වන කොලින් ජෝස් සහ මයිකල් ජේ බ්‍රවුන්
පෙනී සිටියේ. එහිදී මොවුන් දෙදෙනා බ්‍රෝන් ස්ටෝමන් අතර ඇති වූ කතා බහ නිසා ඔවුන් දෙදෙනා බැටල් රොයල් තරගයට සහභාගී වන්නන් ලෙස තහවුරු වීමට හේතුවක් බවට පත්විය. කොහොම නමුත් තරගයේදී බ්‍රෝස්ටෝමන්ට හැකියාව ලැබෙනවා ජෝස්ට්ව ඉවත් කර බැටල් රොයල් තරගයේ ජයග්‍රහණය කිරීමට. WrestleMania pay-per-view තුලදී වාර්ෂිකව පැවැත් වූ ඇන්ඩ්‍රිය ජයන්ට් මෙමරියල් බැටල් රොයල් තරගය WrestleMania 36 වලදී නොපැවැත්වීමට WWE ආයතනය පියවර ගත්තේය. ඒ කාලයේ පැතිර ගිය COVID-19 වසංගතය හේතුවෙනි. සමූහයක් සහභාගී පවත්වනු ලබන තරගයක් නිසා යම්කිසි අවදානමක් ඇතිවේයයි කියන කාරණය සහ සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති වලට මුල් තැන දෙමින් 2020 වර්ෂයේදී තිබූ WrestleMania තුලදී මෙම තරගය නොපැවැත්වීමට WWE ආයතනය පියවර ගත්තේය. 2021 වර්ෂයේ අප්‍රේල් 1 වෙනි දින WWE ආයතනය විසින් ඇන්ට්‍රි ද ජයන්ට් මෙමරියල් බැටල් රොයල් තරගය නැවත පවත්වන බවට නිවේදනය කළේය. පෙර පැවති මෙම බැටල් රොයල් තරගය WrestleMania pay-per-view හිදී පැවැත් වූ අතර 2021 වර්ෂයේදී WWE ආයතනය තීරණය කරනවා මෙම බැටල් රොයල් තරගය SmackDown එපිසෝඩ් තුලදී පැවැත්වීමට. ඒ අනුව 2021 WrestleMania pay-per-view එකට පෙර පැවති SmackDown එපිසෝඩ් එකේදී මෙම තරගය පවත්වනු ලබනවා. එහිදී ජේ උසෝට හැකියාව ලැබෙනවා සින්සුකේ නකමුරාව රින් එකෙන් ඉවත් කරමින් 7 වන බැටල් රොයල් තරගයේ ජයග්‍රහණය කිරීමට. 8 වන ඇන්ඩ්‍රිය ජයන්ට් මෙමරියල් බැටල් රොයල් තරගය 2022 WrestleMania 38 එකට පෙර පැවති SmackDown එපිසෝඩ් තුලදී පවත්වනු ලබනවා. එහිදී මැට් කෑමෝස්ට හැකියාව ලැබෙනවා පින් බැලව රින් එකෙන් ඉවත් කරමින් මෙම 8 වන බැටල් රොයල් තරගයේ ජයග්‍රහණය කිරීමට. ඒ වගේම මෙතෙක් පවත්වා ඇති අවසාන තරගයද මෙය වෙනවා. WWE ආයතන තුලින් බිහි වූ යෝධ වීරයෙකු වෙන ඇන්ඩි ජයන්ට් කරන ගෞරවයක් ලෙස WWE ආයතනය මෙම තරගය පවත්වාගෙන යනු ලබනවා. ඉතින් WWE ආයතනය මේ සිදු කරගෙන යන දේ ගැන ඔයාලා මොකද හිතන්නේ? ඒ ගැනත් අපිට කියන්න. WWE ආයතනයට මෙන්ම අනෙකුත් රෙස්ලිං ආයතන වලටත් මෙවැනිම ආදර්ශමත් ගෞරවාන්විත තරග පැවැත්වීමට සිත් පහළ වේවා යන්නයි අපේ එකම ප්‍රාර්ථනය වන්නේ. ඉතින් මෙවැනිම රෙස්ලිං පිටියේදී තව තවත් බොහෝ දේ දැනගැනීම